අද දවසේ ඔබට වගකීම් ගොඩක් තියෙනව නේද? අද දවසේ මුහුණ දෙන්න පුළුවන් දේවල් තියෙනවා. සමහර අවස්ථාවලදී මුහුණ දෙන්නට පුළුවන්ද බැරිද කියලා චකිතයකින් ඉන්න අවස්ථාවක් තියෙනවා. අද ගොඩක් වැඩ ඇතිනේ. ඉතින් මෙහෙම වැඩ කන්දරාවක් තියෙනකොට, අභියෝග කන්දරාවක් තියෙනකොට, වගකීම් රැසක් ලැබෙනකොට අපිට ඒකට මුහුණ දෙන්න ඕනේ. හැබැයි මුහුණ දෙන්න පුළුවන් ශක්තිය අපේ ශක්තිය පමණක් නම් අපි චුට්ටක් තැති ගන්නවා. මට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද? මෙච්චර දේවල් මට පුළුවන් වේවිද කරන්න? හැබැයි අපත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා කියලා දැනගත්තොත් අපි මෙන්න පිරෙන්න ගන්නවා. මෙන්න මෙතෙන්ට තමයි දෙවියන් වහන්සේ අපිව ගෙනියන්නේ අද. අප ඉදිරියෙන් අපට පෙරටුව දෙවියන් වහන්සේ ගමන් කරනවා. දැන් අපට ඉදිරියෙන් දෙවියන් වහන්සේ ඉන්නකොට අපි ඉන්නේ දෙවියන් වහන්සේ පිටිපස්සේ. අපි දෙවියන් වහන්සේත් එක්ක යනවා ගමන. දැන් මොකද වෙන්නේ? අපට අර තියෙන වගකීම්, අර අපිට තියෙන අභියෝග, අර අපිට තියෙන කරන්න තියෙන සියලුම දේවල් මොනවද ඉතින්? බොහොම ලස්සනට කරගෙන යන්න පුළුවන් වෙනවා. මොකද හේතුව සිතුවිල්ලෙන් අපි පෝෂණය වෙලා ඉන්නවා දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. ඔව්. දෙවියන් වහන්සේ අප සමගයි. දෙවියන් වහන්සේ අපට පෙරටුව ගමන් කරනවා. මේ සිතුවිල්ල අපේ ජීවිතයෙන් ඉවත් කරගන්න එපා. උදෑසන අවදි වූ පසුව මේ තියෙන වැඩ සියල්ලම මම මොකටද බය වෙන්නේ? මම මොකටද තැතිගන්නේ? මේ මගේ ඉස්සරහින් ඉන්න දෙවියන් වහන්සේ, මගේ ඉස්සරහින් යන දෙවියන් වහන්සේ, මාත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ. එහෙමනම් මෙන්න මේ සිතුවිල්ල ධන සිතුවිල්ලකට පරිවර්තනය කරලා එතන ජීවත් වෙන්න. අනේ එහෙම ජීවත් වුණාම දවසේ දෙන වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙනවා. ඒව ගැන කිසි බියක් හැකක් නැතුව සාර්ථකත්වයේ කරා ඵලදායීතාවය ලබා ගන්නට අපට යන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් අමතක කරන්න එපා. දෙවියන් වහන්සේ අප ඉදිරියෙන් ගමන් කරන දෙවියන් වහන්සේ මාර්ගය සකස් කරලා තියෙන බව අපි දැනගන්න. ඉතින් විශ්වාසයෙන් යුතුව අද අපි දවස ආරම්භ කරමු. උන්වහන්සේ අපට පෙරටුව යනවා. මම අද දිනට පිවිසෙන්නේ දෙවියන් වහන්සේ මා ඉදිරියෙන් සිටින නිසාය. යහපත් දවසක්. දෙසු පිටයි